Hello, ඉතින් good morning. ඉතින් අද අපි යන්නේ ලංකාවේ තියෙන ලස්සනම සහ නිස්කලංකම පරිසරයක් තියෙන පන්සලකට. ඉතින් අද මාත් එක්ක එකතු වුණා මගේ යාළුවා ෂෙවින්. දැන් වෙලාව ඇත්තටම පාන්දර 6යි. අපි ඉතින් 6:05යි ඇත්තටම. අපි දැන් මෙහෙම යනවා පබහින්න හන්දියට. එතනින් එකතු වුණා අපේ තව යාළුවෝ 6 දෙනෙක් අපිත් එක්ක අද මේ ගමනට. ඉතින් අපි ඒගොල්ලන්ත් එක්ක එකතුලා මේ ගමන යමු. එහෙනම් ඉතින් අපි යමු ලංකාවේ ලස්සනම පන්සලක් කහටරූප ගලේ පන්සලට. ඕගොල්ලෝ මේ පන්සලට එනවා නම් ඕගොල්ලන්ට ඇත්තටම හරියට බැලුවොත් ඕගොල්ලන්ට එන බයික් එකක් ආවොත් ඇත්තටම ලේසි. මොකද නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට බස් එකේ ආවත් එන්න පුළුවන්. මේ ඕගොල්ලෝ ඇවිල්ලා බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් ඕගොල්ලෝ ගන්න ඕනේ එතන බස් එක තියෙනවා කහටරූප බදුල්ල කියලා බස් එකක් තියෙනවා. ඒ බස් එක අරගෙන ඕගොල්ලෝ හරියටම බස් එක නවත්තන තැනට එන්න ඕනේ. ඇවිල්ලා එතනින් හරියටම මට මතක නෑ බෝධියක්ද තිබ්බේ කියලා. ඒකෙන් පල්ලෙහා පාරේ එන්න ඕනේ. පල්ලෙහා පාරේ බැහැලා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ එතනින් කිලෝමීටර් 3ක් කිලෝමීටර් අපි ගමයාගෙන් ඇහුවම නම් කිව්වේ කිලෝමීටර් 3ක් විතර තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒ පාරේ පල්ලෙහාට කිලෝමීටර් 3ක් වගේ යන්න ඕනේ මේ පන්සලට යන්න. ඉතින් අපි දැන් පන්සලට යන ගමන් දැන් මේ අපි ඉස්සරහින් කට්ටිය යනවා. තව පිටිපස්සෙන් අපේ තව යාළුවෝ සෙට් එකක් එනවා. ඉතින් මම මේ ආවා. මේ පැත්ත සෑහෙන්න අර දිත්වා සුරිකනාඩුවෙන් පස්සේ මේ පැත්ත සෑහෙන්න නාය ගිහින් තියෙනවා. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට කියන්න ආවේ ඔයගොල්ලෝ කහටරූප හන්දියෙන් බැහැලා අනිවාර්යෙන් 3 wheel එකක් ඒක හයර් කරන් එන්න ඕගොල්ලෝ එනවා නම් මම කියන්නේ බස් එකේ එනවා නම් නැත්තම් ඕගොල්ලන්ට ටිකක් මම හිතන්නේ කිලෝමීටර් ඒගොල්ලෝ ගමේ කට්ටිය කිව්වා නම් කිලෝමීටර් 3ක් විතර තියෙන්නේ කියලා. උනාට මම හිතනවා කිලෝමීටර් 3කට වැඩිය තියෙනවා. මේ ඉතින් ඕගොල්ලෝ එහෙම බස් එකේ එනවා නම් ඇත්තටම 3 wheel එකක් හයර් කරන් එන එක හොඳයි කහටරූප හන්දියෙන්. අපි ආවා ගලමුදුන කහටරූප ගලමුදුන පන්සලට. හරිම ලස්සන කාම් පරිසරයක් තියෙන පන්සලක්. මේ ඇතින් පේන්නේ වන්න මේ පන්සලේ සුන්දරත්වය කොච්චරද කියනවනම් මාර ලස්සනට පේනවා පරිසරය. ඉතින් මේක තමා කහටරූප ගලමුදුන පන්සල කියන්නේ. Oh